Hello everyone. අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ D41 visa එකෙන් Korean language course එකට December intake එකේ March intake එකේ එන්න බලාගෙන ඉන්න නංගි ළමයිලාට. ඉතින් මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලා දන්නවා ඔයාලගේ visa application එක බාර දෙන්න Korean embassy එකට ගියාම එතනදී ඔයාලට ඉංග්‍රීසි වලින් essay එකක් ලියන්න වෙනවා. ගොඩක් නංගිලා මල්ලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ essay එක හරියට ලියුවේ නැතුනොත් ඉතින් අපේ visa එක reject වෙයිද? මේ essay එකට කොච්චර වචන ප්‍රමාණයක් ලියන්න ඕනද? මේ දවස්වල essay එකට එන topics මොනවාද? මේ වගේ ප්‍රශ්න මේ දවස්වල ගොඩක් අය social media platforms වල කතා වෙනවා. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකෙන් ඔයාලට 2025 සැප්තැම්බර් intake එකේදී D41 visa එකෙන් කොරියාවට ආපු ස්ටුඩන්ට්ස්ලාට ආව essay topics මොනවාද කියලා කියන්න. මම මුලින්ම කියන්නම් මට ආව essay topic එක. මට ආව essay topic එක තමයි Have you solved any problem creatively? Describe your own experience. එවැනි topic එක තමයි Do you often do physical exercises? අපි බලමු ඊළඟ topic එක. Do you think physical exercise is important to mental health? තමයි සැප්තැම්බර් intake වල ආපු essay topics වලින් ඊළඟ essay topic එක. හතරවෙනි එක තමයි Do you think that the study environment is an important factor that affect learning? ඊළඟ essay topic එක තමයි Do you think that space travel will be possible in the future? Please share your idea with us. ඊළඟ topic එක තමයි Social media destroy our real life communication or not? ඊළඟ topic එක තමයි Is there a historical figure who has influenced you? එතකොට මෙන්න මේ වගේ ටොපික්ස් තමා 2025 සැප්තැම්බර් intake එකේ ආපු ස්ටුඩන්ට්ස්ලාට ඇවිල්ලා තිබ්බේ. එහෙමෙන් ප්‍රධානම ටික තමා මම දැන් ඔයාලට කිව්වේ. ඊට අමතරව මම ඔයාලට කියන්නම් සාමාන්‍යයෙන් නිතරම වගේ එන ටොපික්ස් ටිකක්. Turning point of life, social media, physical fitness මෙන්න මේ වගේ මේන් ටොපික්ස් වලට රිලේටඩ් වෙන ටොපික් තමා කොරියන් එම්බසි essay එකට ගොඩක් දුරට එන්නේ. ඉතින් මේ ටොපික්ස් වලට essay ලියලා හොඳට ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ මෙන්න මේ එම්බසි essay එක ලියන්න දෙන්නේ මොන වගේ කොලයකද කියලා ගොඩක් අය අහලා තිබ්බා. ඔයාලට මේ essay එක ලියන්න හම්බෙන්නේ A4 size කොලයක්. හැබැයි මේ A4 size කොලේ මුළු කොලේම පිරෙන්න essay එක ලියන්න නැහැ. මේකේ උඩම තියෙනවා ඔයාගේ visa category එක, name එක, university name එක, අන්න ඒ වගේ පොඩි details ටිකක් ලියන්න. ඊට පස්සේ ඊට පහළින් තියෙනවා පොඩි කොටුවක්. මෙන්න පොඩි කොටුව ඇතුලේ තමයි අපි මේ essay එක ලියන්න ඕන. එතකොට ඒ කොටුව පිරෙන්න අපි essay එක ලියවහම ඇති. එහෙනම් embassy essay topics ගැන ආපු වීඩියෝ එක එතනින් ඉවරයි. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ඉස්සරහටත් මේ වගේ ඔයාලට වටින වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න.